වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මම හෂිනි. මගේ ජීවිතයේ අද මම ඉන්න තැන ඉඳලා ආපහු හැරිලා බලද්දී මටම පුදුම හිතෙනවා. සමහර වෙලාවට අපි හිතන දේවල් නෙවෙයි ජීවිතේ සිද්ධ වෙන්නේ. මම මේ කතාව අද ඔයාලට කියන්නේ මගේ හිතේ තියෙන බර නිදහස් කරගන්නයි, ඒ වගේම මගේ කතාවෙන් තව කෙනෙක්ට පාඩමක් ඉගෙන ගන්න පුරුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. මම ගයාන්ව බැන්දේ මීට අවුරුදු 5කට කලින්. ඒක මගේ ජීවිතේ ලස්සනම කාලය. ගයාන් කියන්නේ හරිම ගුණවත් මිනිසෙක්. හැබැයි එයාගේ ලෝකය හරිම කාර්යබහුලයි. එයා උදේ 7ට වැඩට යනවා, රෑ 8-9 වෙනකල් වැඩ. ගෙදර ආවමත් එයා ඉන්නේ ෆෝන් එකේ නැත්නම් ලැප්ටොප් එකේ. අපේ ජීවිතය ඇතුලේ කතා බහක්, හිනාවක් නැති වෙන්න ගත්තේ අපිටත් නොදැනීමයි. මම ගෙදර 4 බිත්තිය ඇස්සේ තනි වුණා. මට ඕන උනේ සල්ලි නෙවෙයි, මගේ හිත තේරුම් ගන්න පුළුවන් හදවතක්. අන්න ඒ වෙලාවේ තමයි සුමිත් අයියා අපේ ජීවිතේට ආවේ. සුමිත් අයියා කියන්නේ ගයාන්ගේ ලොකු අයියා. එයා අවුරුදු 10කට පස්සේ රටේ ඉඳලා ආවේ. ගයාන්ගේ අම්මයි තාත්තයි නැති වෙලා. මහගෙදර තනිවම ඉන්න පාළු නිසා ගයාන්ම යෝජනා කළේ අයියට අපේ ගෙදර ඉන්න කියලා. හෂිනි, අපේ ලොකු අයියා ටික දවසක් ඉඳලා යන්නේ. එයාට ඉතින් ඔයා තමයි උවල පිහලා දෙන්න වෙන්නේ. මං දන්නවනේ මගේ වයිෆ්ගේ අතේ රහ. ගයාන් එදා එහෙම කිව්වේ හරිම සතුටින්. මමත් හිතුවා පාළු ගෙදරට ටික දවසකට හරි කෙනෙක් කෙන එක හොඳයි කියලා. ඊත් ඒ පැනිනීම මගේ මුළු ලෝකෙම උඩුයි ටිකුරු කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. සුමිත් අයියා ආපු පළමු දවස මට තාම මතකයි. එයා ගයාන් වගේ නෙවෙයි, හරිම ප්‍රසන්න පෙනුමක් තියෙන ඕනම කෙනෙක් එක්ක hina වෙලා කතා කරන කෙනෙක්. නංගි, ඔයා ගැන ගයාන් මට ගොඩක් දේවල් කියලා තිබුණා. ඔයා මේ ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා. අයියේ, ඔයා ගිහින් වාඩි වෙන්න. මම මේව කරගන්නම්. පිස්සුද නංගි, මම රටේ ඉඳලා පුරුදුයි ඔය හැමදේම කරලා. අපි දෙන්න එකට වෙලා උයමු. සුමිත් අයියා එදා කුස්සියට ඇවිත් මට උදව් කරන්න හැදුවා. මම පුදුම වුණා. මොකද ගයාන් කවදාවත් කුස්සියට ඇවිත් මට උදව් කරපු මිනිස්සෙක් නෙවෙයි. එදා දවල් අපි දෙන්න එකතු වෙලා උයද්දි ගොඩක් දේවල් කතා කළා. සුමිත් අයියා එයා පිටරට විඳපු දුක් ගැහැට, එයාගේ හිතේ තිබුණු පාළුව ගැන මට කිව්වා. මට දැනුණා අපේ හිත් දෙකම එක වලිය තනිකමකින් පිරීලා තියෙන්නේ කියලා. කාලය ගෙවුණා. ගයාන් සුපුරුදු පරිදි එයාගේ වැඩවල කාර්යබහුල වුණා. හැමදාම උදේට ගයාන් වැඩට ගියාම මමයි සුමිත් අයියේ තනි වුණා. එයා මගේ පොඩි පොඩි දේවල් පවා අගය කළා. හෂිනි, මේ ඇඳුමට ඔයා හරි ලස්සනයි. හෂිනි, අද කෑම එක හරිම රහයි. ඔයා වගේ කෙනෙක් ලබන්න අපේ මල්ලි හරිම වාසනාවන්තයි. මේ වගේ පුංචි වචන මගේ හිත ඇතුලේ ලොකු කැළඹීමක් ඇති කළා. ගයාන්ගෙන් මම බලාපොරොත්තු වුණේ මේ වගේ දේවල්. ඒත් ඒ අවධානය මට ලැබුණේ සුමිත් අයියාගෙන්. මට නොදැනීම මම සුමිත් අයියා වෙනුවෙන් මග බලන් ඉන්න පුරුදු වුණා. මම ලස්සනට ඇඳලා ඉන්න උත්සාහ කළේ ගයාන් වෙනුවෙන් නෙවෙයි, සුමිත් අයියා වෙනුවෙන්. දවසක් හවසක ලොකු හුලගක් කමලා කරන්ට් එක ගියා. අපේ පැත්තේ පොඩි හුලකටත් කරන්ට් එක යනවා. එදා ගයාන් වැඩ ඇරිලා එන්නත් පරක්කු වුණා. මුළු ගෙදරම කළුවරයි. මම කුස්සියේ ඉටිපන්දමක් පත්තු කරගෙන ඉන්නකොට සුමිත් අයියා එතනට ආවා. නංගි, බයද? එයා මගේ ළඟටම ඇවිත් ඇහුවා. පොඩ්ඩක් අයියේ, කරුවලට මම හරිම බයයි. මම ගැහෙන් හඩින් චෙව්වා. එයා හෙමින් මගේ උරෂයට අතක් තැබ්බා. බය වෙන්න එපා, මම ඉන්නවනේ. ඒ මොහොතේ මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. මට ඕන වුණේ එයාගේ අත ගසලා දාන්න නෙවෙයි, ඒ උණුසුමට තවත් ලං වෙන්න. අපි දෙන්න අතුර තිබුණේ බැඳීමකට වඩා වැඩි යමක් කියලා මට එදා තේරුණා. ඒත් මගේ හිත මට කෑ ගහලා කිරුවා, හෂිනි, මේක වැරදි. මේ ඔයාගේ කසාදු මිනිස්සෙගේ අයියා කියලා. පහුදා ඉඳන් මම සුමිත් අයියව මගහරින්න උත්සාහ කළත් ඒක කරන්න බැරි දෙයක් වුණා. සුමිත් අයියා මගේ මූණ දිහා බලලා ඇහුවා, නංගි, ඇයි මාව මගහරින්න හදන්නේ? මගෙන් මොකක් හරි වරදක් වුණාද? මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. අයියේ, අපි මේක මෙතනින් නවත්තමු. අපි කරන්නේ ලොකු පවක්. ගයාන් පව්. මට බෑ මේ වැරද්ද කරන්න. සුමිත් අයියා මගේ අත් දෙක තදින් අල්ලගත්තා. හෂිනි, මම දන්නවා. මම හිතාමතාම මේක කළේ නැහැ. ඒත් මට ඔයා නැතුව ඉන්න බෑ. ගයාන් ඔයාට ආදරේ ඇති. ඒත් එයා ඔයාව තේරුම් ගන්නේ නැහැ. මම ඔයාට ආදරේ කරන්නේ ඔයාගේ හදවතට.
ඒ වචනවලට මම පරාජය වුණා. එදා ඉඳන් අපි දෙන්න තනි ලෝකයක ජීවත් වෙන්න පටන් ගත්තා. ගයාන් වැඩට ගියාම අපි දෙන්න පෙඹවතුන් වගේ හිටියා. අපි එකට කෑම කාවා, එකට චිත්‍රපටි බැලුවා. ගයාන් ගෙදර එන්න කිට්ටු වෙද්දි මම ආයෙමත් හොඳ බිරිඳ වුණා. හැබැයි මගේ හිත ඇතුලේ තිබුණේ මහා වරදකාරී හැඟීමක්. ගයාන් සමහර දවස්වලට මගේ වෙනස දැක්කා. හෂිනි, ඇයි ඔයා මේ දවස්වල හරිම කලබලයි? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ ගයාන්, මට පොඩ්ඩක් අසනීපයි වගේ. මම බොරු කිව්වා. මම ගයාන්ට බොරු කියන්නේ හැම වෙලාවකම මගේ හිත මට ශාප කළා. ගයාන් කොච්චර බිසි වුණත් එයා මට එයාට පුළුවන් විදියට සැලකුවා. එයාට මම කරන මේ ද්‍රෝහිකම දැනුනොත් එයා මැරෙයි කියලා මම දන්නවා. දවසක් සුමිප් අයියා මට අමුතු යෝජනාවක් කළා. හෂිනි, අපි කොහේ හරි යමුද? කාටවත් හොයාගන්න බැරි තැනකට. මම කලින් හිටපු රටට මට ඔයාව එක්කන් යන්න පුළුවන්. මම ඔයාව රැජිනක් වගේ බලාගන්නම්. සුමිත් අයියා කියපු දෙයට මම එකපාරටම ගැස්සිලා ගියා. ඒක කරන්න බෑ අයියේ. මම කොහොමද ගයාන්ව දාලා යන්නේ? අනික මිනිස්සු මට මොනවද කියයිද? මිනිස්සු ගැන හිතන්න එපා හෂිනි. ඔයාගේ සතුට ගැන හිතන්න. මම සති කිහිපයක් මේ ගැන කල්පනා කළා. මගේ හිත සුමිත් අයියා එක්ක යන්න කිව්වත් මගේ බුද්ධිය මාව නැවැත්තුවා. දවසක් හවසක ගයාන් කාටවත් නොකියාම කලින් ගෙදර ආවා. එතකොට මමයි සුමිත් අයියයි කුස්සියේ හිටියේ. සුමිත් අයියා මගේ හිස පිරිමදිමින් හිටපු දර්ශනයේ ගයාන් දැක්කා. ගයාන්ගේ අතේ තිබුණ බෑග් එක බිම වැටුණා. මමයි සුමිත් අයියයි ගල් ගැහුණා. ගයාන්, ඔයා මේ වෙලාවේ? මම වෙබ්ලමින් ඇහුවා. ගයාන් මුකුත් කිව්වේ නැහැ. එයාගේ ඇස්වල තිබුණේ කේන්තියකට වඩා ලොකු කලකිරීමක්. එයා කෙලින්ම කාමරයට ගිහින් දොර වහගත්තා. එදා රෑ අපේ ගෙදර මලගයක් වගේ වුණා. සුමිත් අයියා එයාගේ කාමරේ වෙලා හිටියා. මම දොර ළඟට වෙලා ඇලුවා. ටික වෙලාවකට ගයාන් දොර ඇරුවා. එයාගේ ඇස් රතු වෙලා තිබුණා. හෂිනි, මට එක දෙයක් කියන්න. ඔයාට මගෙන් නඩු උනේ මොනවද? මම ගයාන්ගේ කකුල් දෙක ළඟ වැටුණා. ගයාන්, මට සමා වෙන්න. මම වැරදි. මට ඔයාගෙන් සල්ලි භාගේ අඩු උනේ නැහැ. ඒත් මට ඔයාගේ කාලිය වුණ උනා. මම තනි වුණාම සුමිත් අයියා මට ලං වුණා. මට මගේ හිත පාලනය කරගන්න බැරි වුණා. මම එහෙම කියද්දි ගයාන් ලොකු සුසුමක් හැලුවා. මම දැනගෙන හිටියා හෂිනි. ඔයාලගේ ඇස් වලින් මම ඒක දැක්කා. මම හිතුවේ මම වැරදි කියලා. මමයි වැරදි හෂිනි. මම ඔයාට මගේ ලෝකේ ඉඩ දුන්නේ නැහැ. ඒත් මගේම අයියා මට කරපු දේ කවදාවත් අමතක කරන්න බෑ. පහුදා උදේ සුමිත් අයියා ගෙදරින් ගිහින් තිබුණා. එයා ලියුමක් තියලා තිබුණා. මල්ලි, මම යනවා. මම ඔයාගේ ජීවිතේ ලොකුම සතුට උදුර ගන්න හැදුවා. මට සමා වෙන්න. හෂිනිව හොඳින් බලා ගන්න. මම ආයෙත් කවදාවත් ඔයාලගේ ජීවිතවලට එන්නේ නැහැ. සුමිත් අයියා ගියාට පස්සේ ගයාන් මත් එක්ක සති කිහිපයක් කතා කළේ නැහැ. හැබැයි එයා මාව පන්නල දෙන්නෙත් නැහැ. කාලයත් එක්ක ගයාන් මට සමාව දුන්නා. එයා වැඩ කරන එක අඩු කරලා මාත් එක්ක කාලයක් ගත කරන්න පටන් ගත්තා. අපි හැම වීකෙන්ඩ් එකකම කොහේ හරි ගියා. සමහර දවසට ගයාන් මට කෝල් කරලා කියනවා රෑට උවන්න එපා කියලා. හෂි, අද රෑට උවන්න එපා. මං කලින් ගෙදර එනවා. අපි අද එළියට ගිහින් කාලා ටිකක් ඇවිදලෙමු. ගයාන් මෙහෙම යෝජනා කරද්දී මට දැනුණා මම ආයෙම ජීවත් වෙනවා වගේ හැඟීමක්. අද අපි සතුටින් ඉන්නවා. ඒත් ඒ සතුට ඇස්සේ ලොකු කැලලක් තියෙනවා. සුමිත් අයියා ගැන කිසිම ආරංචියක් නැහැ. මම අදටත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මම කරපු ඒ වැරද්දට මට දඬුවම් නොදී අපේ පවුල රැකලා දෙන්න කියලා. සමහර වෙලාවට වැරද්ද කරන්න ලේසි. ඒත් ඒ වැරද්දත් එක්ක මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න එක හරිම අමාරුයි. මගේ මේ කතාව අහන්නේ ඔයාලට මම කියන්නේ Tamanගේ සහකරු හෝ සහකාරිය එක්ක හැමදේම බෙදා ගන්න. තනිකම කියන්නේ මිනිස්සුන්ව ඕනම වැරද්දකට පොළඹන්න පුරුවන් දෙයක්.